මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ A level general English past paper එකේ දෙවැනි ප්‍රශ්නය form of the verb. ඔයාලා දන්නවා paper 1 එකට අදාළ part A වල දෙවැනි ප්‍රශ්නය ලකුණු 10ක් හම්බ වෙනවා මේ ප්‍රශ්නෙට. ඒතර පළවෙනි ප්‍රශ්නෙට වඩා ටිකක් weight එකක් තියෙන ප්‍රශ්නයක් මේක. අපි මේකට අපිට අවශ්‍ය වෙන්නේ ඔයාලට tenses වල දැනුම. හරිද? passive voice active voice දෙකම මේ tenses ටික දැනගෙන ඉන්නවා නම් ඔයාට සහ මේකේ ට්‍රික්ස් ටිකක් තියෙනවා. ඒ ටික අල්ලගත්තොත් මේ ලකුණු 10 ලේසියෙන්ම ගන්න පුළුවන්. normally ඔයා මේකට විනාඩි 5ක් වගේ වැය කරනවා නම් තමයි හොඳම. අපි මේක විනාඩි 5කින් කරන්න try කරන්න ඕනේ. අපි practice කරමු ඒක. හරි. මේ වීඩියෝ එක බලන්න කලින් ඔයගොල්ලෝ ගිහිල්ලා මෙන්න මේ වීඩියෝස් දෙක බලන්න ඕනේ. මම ඔයාලට links දානවා. මේ වීඩියෝස් දෙකේ මම ටෙන්සර්ස් ගැන මුල ඉඳන් අගටම කියලා දීලා තියෙනවා හරිම in detail හැම එකක්ම A to Z describe කරලා. ඒ නිසා මේ වීඩියෝ එක මෙතනින් එහාට යන්න කලින් ඔයාලා මෙන්න මේ වීඩියෝස් දෙක බලලා නැත්නම් මේ දෙක බලලා එන්න නැත්නම් ඔයගොල්ලන්ට හොඳටම තේරෙන එකක් නැහැ. හරි. මෙන්න තියෙනවා ඔයාට මේ ප්‍රශ්නේ කරන්න ඕනේ සියලුම දැනුම. මෙන්න මේ දේවල් ටික ඔයා දන්නවා නම් ඔයාට මේ ප්‍රශ්න ලේසියෙන්ම කරලා ලකුණු 10ක් ගන්න පුළුවන්. ඒ වගේම මේ ටික හරියට දැනගත්තොත් මේ ප්‍රශ්නේ විතරක් නෙමෙයි ඉස්සරහට තියෙන ගොඩක් ප්‍රශ්න වලට මේක තමයි තියෙන විසඳුම. ඒ නිසා මේක හරියට තේරුම් ගන්න මම කලින් වීඩියෝස් දෙකෙත් මේක ඉතාම පැහැදිලිව මීටත් වඩා පැහැදිලිව කියලා දීලා තියෙනවා. මෙතනිනුත් ඔයාලට තේරුම් ගන්න පුළුවන් වෙයි. හරි බලන්න. simple present tense. දැන් මේ මම chart එක දාලා තියෙන්නේ මේ tenses ටික. හරි? බලන්න simple present tense සරල වර්තමාන කාලය. මේක සාමාන්‍යයෙන් අපි simple present tense පාවිච්චි කරන්නේ ලෝක ධර්මතා general truths the sun rises in the east නේ ඉර පායන්නේ නැගෙනහිරින් අන්න ඒ වගේ දේවල් කියන්න ඊළඟට ඔයාගේ daily routine එක කියන්න ඊළඟට අපි generally කරන usual දේවල් කියන්න අපි simple present tense පාවිච්චි කරනවා he drives a car ඔහු කාර් එකක් පදිනවා past tense එකෙන් simple past එකෙන් කරන්නේ වෙච්ච දෙයක් සිදු වෙච්ච දෙයක් කියන්න he drove a car ඔහු කාර් එකක් පැද්දා simple future tense එකෙන් කියන්නේ අපි ඉදිරියට කරන්න ඉන්න දෙයක්. He will drive a car. හරිනේ? ඊළඟට continuous tense එක. continuous කියලා කියන්නේ වෙමින් පවතිනවා. අපි මේ කතා කරන මොහොතේදී ඒක සිදු වෙමින් පවතිනවා කියන එක. එහෙනම් present continuous වලදී වෙන්නේ he is driving a car කියන්නේ මම මේ කතා කරන මොහොතේදී ඔහු කාර් එකක් පදවන ගමන් තමයි ඉන්නේ. පදවමින් ඉන්නවා. ඊළඟට past continuous කියන්නේ අපි කතා කරනවා මොකක් හරි කලින් වෙච්ච සිද්ධියක් ගැන. ඒ සිද්ධිය කතා කරන මොහොතේදී ඒ සිද්ධිය වෙන වෙලාවේදී ඔහු මෙන්න මේ වැඩේ කරමින් තමයි ඉඳලා තියෙන්නේ. He was driving a car. එතකොට ඒ ඇක්සිඩන්ට් එක වෙන වෙලාවේදී ඔහු කාර් එක පදවමින් ඉඳලා තියෙනවා. අන්න ඒ වගේ අයිඩියා එකක් තමයි දෙන්නේ. future continuous එකේදී කියන්නේ අපි ඉස්සරහට කරන්න ඉන්න action එකක් ගැන අපි refer කරනවා. අපි කියනවා මෙන්න මේ දේ අපි මෙන්න මෙදා කරනවා කියලා. එදා ඉන්නේ මොහොතේදී මෙයා මෙන්න මේ දේ කරමින් ඉඳීවි කියන එක තමයි future continuous වලින් කියන්නේ. He will be driving a car. හරිනේ? හරි. perfect tense එක කියලා කියන්නේ ඒ action එක completed. ඒක කියන්නේ කලින් පටන් අරන් තියෙන්නේ completed and now we have a result. අපි මේ කතා කරන වෙලාවේදී අපි ගාව result එකක් තියෙනවා. So he has driven a car. He has driven a car කියලා කියන්නේ එයා ඔක පටන් අරන් තියෙන්නේ මීට කලින්. Right? දැන් කාර් එක පැදලා තියෙන්නේ and it still continues. He has driven a car for 2 years. ඒතර අවුරුදු දෙකක් තිස්සේ ඔහු කාර් එක පදවනවා. ඒ කියන්නේ තාමත් පදවනවා කියන එක. He has driven a car for 2 years. Right? අපි කියනවා සාමාන්‍යයෙන් perfect simple present perfect tense එකේදී අපි කියනවා කොච්චර කාලයකටද කියන එක අපි refer කරනවා සාමාන්‍යයෙන්. ඊළඟට past perfect කියන්නේ මොකක් හරි action එකක් වෙලා තියෙනවා සිදු වෙලා තියෙනවා මොකකට කලින්ද තවත් මොකක් හරි වෙච්ච සිදුවීමකට කලින් ඒ action එක වෙලා තියෙනවා like අපිට කියන්න පුළුවන් he had left when I arrived. ඒතර මම යනකොට එයා ගිහිල්ලා ඉවරයිනේ. එහෙම එකක්. He had driven a car ඒ වගේ. ඊළඟට future perfect එකෙන් අපි කියන්නේ ඒ කියන්නේ ඒ අපි refer කරන future
දෙයකට අපි මොකක් හරි දෙයක් අපි ඉස්සරහට වෙන්න තියෙන දෙයක් ගැන අපි කතා කරද්දී ඒ කතා කරන වෙලාව වෙනකොට එයා ඒක පටන් අරගෙන අර still continues වේවි. He will have driven a car. එයා ඒ කාලේ වෙද්දි කාර් එකක් drive කරමින් කරાવી කියන එක. හරි? මොකද්ද මේ perfect tense එකයි perfect continuous tense එකයි අතර වෙනස? මම කෝ perfect එකේදී අපි නිතරම අපි refer කරන action එක මොක වුණත් ඒක කලින් පටන් ගත්ත action එක සහ අපි කතා කරන මොහොතේදීත් ඒක වෙනවා. ඒ වගේ එකක් right? perfect continuous කියන්නේ මොකද්ද? ඒක perfect continuous කියලා කියන්නේ කලින් දැන් අපි තුමු present perfect continuous කියලා. ඒතර it was started in the past and still happening now. මේ ඒ වෙලාවෙදිත් ඒක වෙනවා. like he has been driving a car since morning. උදේ ඉඳලා එයා කාර් එකක් පදවමිනුයි ඉන්නේ. මේ මන් දැන් මේ කියන කොටත් එයා පදිනවා. right? past perfect continuous කියලා කියන්නේ action එක that was happening for some time before another past action. Like I had been working the whole day when he visited. එයා ඒ වෙලේ ආවා. එයා එදා ආවා. එයා එනකොටත් මම වැඩ කර හිටියේ මුළු දවසෙම. අන්න ඒ වගේ. ඒතරේ අපි මේ කතා කරන්නේ කලින් වෙච්ච දෙයක් ගැන. හැබැයි ඒ මොහොතේදී අපි point out කරන මොහොතේදීත් එයා ඒ වැඩේ කර ඉඳලා තියෙන්නේ. So he had been driving a car since 6 a.m. ඊළඟට future perfect continuous වලට තේරෙන්න ඕනේ එහෙනම් අපි ඉස්සරහට වෙන්න තියෙන දෙයක් ගැන කියනවා ඒ වෙලාව වෙනකොට එයා මෙන්න මේ දේ කර ඉඳීවි කියලා තමයි අපි කියන්නේ. He will have driving a car at 6 a.m. tomorrow. හෙට 6 වෙද්දි 6 වෙනකොට එයා කාර් එක පදින ගමන් තමයි ඉන්නේ කියන එක. ඔන්න ඕක තමයි short and sweet summary එක tenses ගැන. දැන් ඔය active voice නේ. අයි active voice කියන්නේ කතෘ තමයි මූලික වෙන්නේ එතනදී. right? ඔය passive voice ගැන කිසිම දෙයකට පද වෙන්න දෙයක් නැහැ. ඔයාලට තේරෙනවා. ඕනම active voice වලින් අපි ලියපු sentence එකක් අපිට passive කරන්න අපිට තියෙන එකම rule set එකක්. ඔයාලට තේරෙනවා කර්මය මුලට එන එක වෙන්නේ. object එක මුලට එනවා. දැන් බලන්න මේ පැත්තේ she writes a letter කියන එක. ඒකේ letter තමයි object එක. නේ? එහෙනම් letter කියන එක මුලට දාලා අපි ලියනවා. A letter is written by her. සාමාන්‍යයෙන් by her කියන එක අපිට ලියන්නත් පුළුවන් නොලිය ඉන්නත් පුළුවන්. අපි ඒක පැසිව් වලින් ලියනවාද කියලා තේරුම් ගන්න. අර කර්මය මුලට ආවනම් කර්මය මුලට ඇවිල්ලා සෙන්ටෙන්ස් එකක් ලියවිලා තියෙනවා අපි දන්නවා මේක පැසිව් වලින් තමයි ලියවෙන්නේ කියන එක. එතකොට present simple continuous වාට දැන් පේනවා ඇති present continuous past continuous right ඒ හැම එකෙම BEING කියලා being කියලා පදයක් වැටෙනවා right. ඊළඟට perfect එකේදී ඔයාලට පේනවා present perfect වලදී නම් has been past perfect වලදී නම් had been වැටිලා තියෙනවා. ඊළඟට model සහ model perfect වලටත් මම දාලා තියෙනවා she should write a letter කියන එක අපිට ලියන්න පුළුවන් a letter should be written කියලා. she must have written a letter කියන එක a letter must have been written කියලා අපිට වෙනස් වෙනවා. මේ model verbs පාවිච්චි කරලා අපි ලියන තැන්වලදී. හරි. ඒතර මේක තමයි summary එක. දැන් අපි යන් අපේ ප්‍රශ්න ටික සාකච්ඡා කරන්න. මේක ඔයාලට තේරුනේ නැත්නම් මම මේ කෙටියෙන් කියලා දීපේ. ඔයාලට කලින් වීඩියෝස් දෙක බලන්න පුළුවන්. මම ඉතාලම සරලව හිමීට ඒ වීඩියෝස් දෙකේ මේ tenses ගැන කියලා දෙනවා. right. දැන් අපි බලමු 2015 ප්‍රශ්නේ කොහොමද කරන්නේ කියලා. දැන් මෙන්න මේ දෙවෙනි ප්‍රශ්නේ කරනකොට ඔයාලට tenses ටික පුළුවන් වෙන්නත් ඕනේ. ඒ වගේම paragraph එක තේරුම් ගන්න පුළුවන් වෙන්නත් ඕනේ. මේකට උත්තර ලියන්න. හැබැයි paragraph එකේ මුල ඉඳන් අගට සියලුම දේවල් තේරුම් ගත නැතත් grammatically සමහර hints පාවිච්චි කරලා ඔයාලට මේකේ තේරුම දන්නේ නැති වුණත් උත්තර හොයාගන්න විදි තියෙනවා. ඒ නිසා මම ඒ ටිකත් ඔයාලට කියලා දෙන්නම් මේ වීඩියෝ එකේම. right. අපි දැන් බලමු. මම ඉස්සෙල්ලාම නිකන් ඔයාලට මේක paragraph එක තේරෙනවා නම් ඔයාලට මේකේ උත්තරේ ගන්න විදිහ කියන්නත් ඒත් එක්ක මම අර විදිහටත් grammatically සමහර tricks පාවිච්චි කරලා කොහොමද අපි තේරුම දැනගත්තේ නැතත් උත්තර හොයන්නේ කියලාත් කියලා දෙන්නම්. right. Two magistrates were doing the rounds together at night when they stopped by a policeman for some negligence and given summons, right? ඉතින් මෙතන කියන්නේ magistrateලා දෙන්නෙක්ව policeman කෙනෙක් අල්ලගෙන තියෙනවා සහ දැන් නඩු දාලා තියෙනවා. They were duly charged and when the cases came up for hearing the next day,
They agreed that each leave the bench in turn have their cases here by the other. ඒතර මෙයාලගේ මොකද වෙලා තියෙන්නේ? මෙයා දැන් නඩු දාලානේ. දැන් හෙට ඊළඟ දවසේ නඩුව අහන්න එන්න කිව්වට පස්සේ දැන් මේ දෙන්නම මැජිස්ට්‍රේට්ස්ලා නිසා මේගොල්ලෝ කියනවා මේගොල්ලෝ කතා කරගන්නවා මේගොල්ලෝ ඇග්‍රි වෙනවා ඔයාගේ නඩුව මං අහන්නම් මගේ නඩුව ඔයා අහන්න. ඔන්න ওই වගේ කතාවක් තමයි මේ පළවෙනි පැරග්‍රාෆ් එක ඇතුලේ යන්නේ. හරි මම දැන් ඔයාලට කියලා දෙන්නම් කොහොමද මේකේ ට්‍රික්ස් පාවිච්චි කරලා මේ උත්තර ටිකත් හොයාගන්නේ කියලා. දැන් ඔයාලට පේනවා මෙතන පළවෙනි තැනම පටන් ගන්නකොට two magistrates were doing කියන්නේ passive voice. ඒතර මේ passive voice වලින් තමයි මේක පටන් අරන් තියෙන්නේ. right and මේක past incident එකක් කියලා ඔයාලට තේරෙන්න ඕනේ. They agreed කියලා තියෙනවා they were duly charged. So it's past incident එකක් ගැන කතා කරන්නේ. They by a policeman කියවම අනිවාර්යෙන් ඔයාලට තේරෙන්න ඕනේ එතන they වලින් පටන් ගත්තා මේ part එකම passive යන්නේ and this is past. So they were stopped by a policeman for some negligence and summons. දැන් ඔයාලට තේරෙනවා අනිවාර්යෙන්ම මෙතෙන්ට given summons කියලා අපිට ලියන්නත් පුළුවන් නැත්නම් මෙතන අපිට were given කියන්නත් පුළුවන්. හේතුව තමයි and කියන word එකෙන් අපි සාමාන්‍යයෙන් and කියන වචනෙට දෙපැත්තේ අපි තියෙන්නේ එක වගේ අර්ථයන් තියෙන පද දෙකක් තියෙන්න ඕනේ. එතකොට මුල verb එක එතන යන්නේ passive form එකකින් නම් අපිට and වලට පස්සේ එකත් අපිට passive form වලින් ලියන්න පුළුවන්. ඒ නිසා තමයි were stopped තියෙන හින්දා ඒ විදිහටම අපිට were given කියලා ලියන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට කෙලින්ම and given summons කියලා කියන්නත් පුළුවන්. So both the answers will be accepted. ඊළඟට they were duly charged and when the cases up for hearing the next day. Then they were duly charged. ඊළඟ දවසේ නඩුව අහනකොට when the cases came up. When the cases came up for hearing the next day, they agreed that each leave the bench in turn. එයාලා දැන් කතා කරගන්නවා එයාලා දැන් agree වෙනවා. එතකොට මේගොල්ලෝ කතා කරගන්නේ මොකක් හරි ඉස්සරහට කරන්න ඉන්න දෙයක් ගැන. එතකොට that they agreed that each will leave the bench කියන එකනේ. කියන්නේ මම ගියාම මම ඔයාගේ නඩුව අහන්න ඔයා මගේ නඩුව අහන්න. ඒක agree වෙනවා. එතකොට මේ අපි ඉස්සරහට කරන්න ඉන්න එකක් තමයි මේ දෙන කතා කරගන්නේ. හැබැයි මේක ඔයාලට තේරෙනවා මේක reported speech එකකින් යන්නේ. මේක past incident එකක් නිසා ඔයාලට will දාන්න බෑ. ඒකේ past එක would කියලා දාන්න වෙන්නේ. reported speech මම කලින් වීඩියෝ එකේ කරලා තියෙනවා right. So they agreed that each would leave the bench in turn to have their cases. එයාලගේ cases අහන්න right. එතකොට agreed වගේ වචන වලින් පස්සේ සාමාන්‍යයෙන් අපි දානවා to plus infinitive එක right. agreed shocked වගේ වචන වලින් පස්සේ එතකොට අපිට එහෙම ඔයාට grammatically ඒ විදිහටත් මෙතන උත්තරේ තෝරගන්න පුළුවන් right. They agreed to have their cases heard by the other right. Okay ඊළඟට the first went to trial. දැන් අන්න went මෙතන past tense එක යන්නේ. The first went to trial comma. ඒතර comma එකක් දානවා කියන්නේ ඒ ඔක්කොම එක වගේ යනවා කියන එක තමයි අදහස වෙන්නේ. හරි? ඒතර went කියලා past tense වලින් ඉන්නේ පළවෙනි verb එක තියෙන. එහෙනම් ඒ විදිහටම went to trial, pleaded guilty and promptly 50 rupees. ඒතර අපි මෙතන කියන්නේ මොකද්ද? find අනිවාර්යෙන් මෙතන find කියන එක find වෙන්න ඕනේ. හැබැයි ඉස්සරහ එකට යන්න ඕනේ මොකක්ද? දැන් ඉස්තන් දෙකක් තියෙනවානේ. අනිවාර්යෙන්ම be verb එකක් යන්න ඕනේ නේ. එහෙනම් was promptly fined 50 rupees. When they changed places, the second magistrate, after pleading guilty, was rather shocked. And agreed, shocked වලට පස්සේ අපි ලියනවා නම් verb එකක to දාලා ලියන්නේ. Shocked to receive a fine of 100 rupees. That's a bit unfair, he complained. I know, but there's too much of this sort of things going on. This is the second case we have had කියන්නත් පුළුවන්. We had කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේක අර inverted commas වලින් තියෙන දෙයක් කියන එකක් නේ. අපිට කියන්න පුළුවන් this is the second case we are having
today කියන්නත් පුළුවන්. right? එතකොට ඔය උත්තර තුනෙන් ඕනම එකක් okay. මේක present perfect tense අපි ගන්නත් පුළුවන්. ඒක නිසා තමයි මම ඔය විදිහට have had කියලා දැම්මේ. have had කියන්නේ present perfect tense. කියන්නේ still it's true කියන එක. එහෙම නැත්නම් අපිට කෙලිම මේක past වලින් we had today අපිට තිබුණේ කියන නැත්නම් we are having කියලා අපිට කියන්නත් පුළුවන්. because we have inverted commas, right? ඒතර මෙතන අර උත්තර කිහිපයක් අපිට ගන්න පුළුවන්. right. එතකොට මෙතන අර සමරි එක මේකේ අදහස වෙන්නේ අර මේකල නඩුව අහන්න ගත්තනේ දැන් පළවෙනි මැජිස්ට්‍රේට් අනිත් එක්කෙනාගේ නඩුව අහනකොට එයා රුපියල් 50ක් දඩ ගහනවා. ඊළඟට ඒ දෙනා මාරු වෙලා නඩුව අහනකොට අනිත් එක්කෙනා 100ක් ගන්නවා. එතකොට දැන් මෙයා කියනවා මං ඔයාගෙන් 50යි ගත්තා ඒවා 100ක් ගන්න. එතකොට මෙයා කියනවා එකම වගේ නඩුව ඒ කියන්නේ එකම වගේ වැරදි ආය කරන්න හොඳ නැහැ. ඒ නිසා තමයි අර අපි එකම දේ ආය වෙනවනම් අපි ඩබල් චාර්ජ් කරනවා. ඒ නිසා තමයි ඔයා මගෙන් 50ක් ගත්තා මම ඒකේ ඩබල් වලට 100ක් චාර්ජ් කරනවා. ඒ වගේ අයිඩියා එකක් තමයි මෙතන. ඔයාලට ඒක හරියටම තේරුම් ගන්න මේකේ උත්තර ටික ලියන්නත් පුළුවන්. ඒ වගේම මම මේ කිව්ව විදිහට ට්‍රික්ස් ඔය වගේ හොයාගෙන ඕක තේරුම දන්නේ නැති වුණත් ඔයාලට ඔහොම උත්තර ටික දාගන්නත් පුළුවන්. right. ඊළඟට අපි යනවා 2016. Two university students had a week of exams coming up. They decided ඔන්න එනවා decided දැන් මේක ඔයාලට තේරෙන්න past tense එකක් කියන්නේ enjoy. එතන මම ඔයාලට shocked, agreed, decided ඔය වගේ සාමාන්‍යයෙන් ඒ වගේ ed වලට පස්සේ verb එකක් ලියනවා අපි to එක ලියන්නේ. එතකොට to enjoy themselves going to parties instead of කියලා කියන්නේ preposition එකක්. සාමාන්‍ය preposition එකකට පස්සේ අපි ලියන verb එක ing form එකකින් ලියනවා instead of studying ing. right? Their biggest exam on Wednesday. දැන් ඔයා දන්නවනේ මේක past වලින් යන්නේ කියලා. එහෙනම් ඔයාලට තේරෙනවනේ මොකක්ද දෙන්න ඕන be verb එක. past be verb එක exam කියන්නේ singular noun එකක්. එහෙනම් their biggest exam was on Wednesday and they told their professor that their car down the night before. එයාලගේ car එක මොකක්ද උනේ breakdown එකක්. කියන්නේ car එක කැඩුනා කියලා එයාලගේ professor කිව්වා. right? So they told their professor that their car broke down. අපේ car එක කැඩුනා කියලා professor කිව්වා කියන්නත් පුළුවන්. නැත්නම් දැන් මේක කලින් වෙච්ච සිද්ධියක් නේ දැන් මේ අපි දැන් මේක කිව්වට මේක වෙලා තියෙන්නේ කලින්. ඒ කලින් වෙච්ච සිද්ධිය ඇතුලේ වෙච්ච සිද්ධියක් මේක. some kind of a past incident එකක් ඇතුලේ වෙච්ච past එකක්. So that we can write their car had broken down the night before. That because why we are using had broken past perfect අපි use කරන්නේ because that happened in the past, right? Before kind of a past incident. That's why. අද අපිට past perfect use කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙතන past tense පාවිච්චි කරන්නත් පුළුවන්. Their car had broken down the night before due to a flat tire and the car for several miles. එයාලට කාර් එක තල්ලු කරන්න වුණා කියලා කියන්නේ කොහොමද? They had to push කියන්න පුළුවන් අපිට. They had to push the car නැත්නම් they had pushed the car. එයාලා කාර් එක තල්ලු කරලා තිබුණා miles ගොඩක්. miles ගොඩක් එයාලා තල්ලු කරලා තිබුණා. ගොඩක් දුර ඒගොල්ලෝ තල්ලු කරන් ගිහිල්ලා තිබුණා. They had to push. ඒගොල්ලන් තල්ලු කරන්න උනා කියන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් තල්ලු කරලා තිබුණා. They had pushed. Then they asked for more time to study. So they asked for more time to study. ඒගොල්ලන්ට එහෙම ප්‍රශ්නයක් වෙච්ච ඉඳලා ඒගොල්ලෝ තව study කරන්න කාලේ ඉල්ලුවා. They asked, right? The professor told them that they have another day to study. එතකොට දැන් professor told them. professor ඒගොල්ලන්ට කිව්වා එයාලට තව දවසක් දෙන්නම් කියලා ස්ටඩි කරන්න. දවසක් දෙන්නම් කියලානේ. So they could have, they can, ඔයාලට පුළුවන් you can have one more day කියලානේ කියන්නේ professor. එතකොට මේක past එකක් නිසා reported speech යන්නේ. එතකොට ඔයාලට සාමාන්‍යයෙන් අපි use කරන normal modal verbs ටික use කරන්න පුළුවන් past වලින්. can use කරන්න බෑ but ඔයාලට use කරන්න පුළුවන් could have කියලා.
will use කරන්න බෑ, would have කියලා use කරන්න පුළුවන්. may use කරන්න බෑ, might have කියලා use කරන්න පුළුවන්. එතකොට modal verbs වල past එක use කරන්න පුළුවන් because this is reported speech, right? The professor told them that they could have another, they would have, or they might have another day to study. That night both the boys දැන් මොන එදා රෑ ගැන කතා කරන්නේ. ඒතර අපි මේක past වලින් කියන්න ඕනේ. Crammed overnight until they were sure they knew everything. ඒතර they කියලා තිබ්බම අපිට ලියන්න පුළුවන් එකම be verb එක were, past tense plural. At the university the next morning. ඊළඟ දවසේ university එකට ආවට පස්සේ කියලා නේ. ආවම ඒ වගේ එකක් නේ. එහෙනම් අපිට කියන්න පුළුවන් එක්කෝ arriving at the university the next morning. එහෙම නැත්නම් having arrived කියලා කියන්න පුළුවන්. Right? Each boy tell to go to separate rooms. And each boy to go to separate classrooms. හැම ළමයෙකුටම යන්න කිව්වා. දැන් කවුද කියන්නේ මේක? එයාගේ ටීචර්නේ, ප්‍රොෆෙසර්නේ කියනවා ඇත්තේ. එහෙනම් මේ බෝයිව තමයි උක්ත කරලා තියෙන්නේ. කියන්නේ කර්මය උක්ත කරලා තියෙන්නේ නේ. එයා බෝයිට තමයි කියලා තියෙන්නේ. හැබැයි බෝයිව තමයි සබ්ජෙක්ට් කරලා තියෙන්නේ. එහෙනම් මේක ලියන්න ඕනේ කොහොමද අපි? passive වලින් each boy was told to go to separate classrooms. Inverted commas ඇතුලේ තියෙනවා දැන් පළවෙනි question එක. For 5 marks explain the contents of an atom. ඔයාලට තේරෙන්න ඕනේ අර අපි දෙන්නේ command එකක් නේද? exam එකේ paper එකේ instructions දෙන්නේ like a command නේ. So අපි ඒක ලියන්නේ simple present. Explain the contents of an atom. At this point they both thought that this a piece of cake, that this was a piece of cake, and answered the question with ease. අයි අපි be verb එක was දාන්නේ මොකද මේක past incident එකක් නිසා. This is දාන්න බෑ. This was a piece of cake and answered the question with ease. Then the test continued for 95 marks. Inverted commas ඇතුලේ ආයේ තියෙන්නේ. එහෙනම් command එකක් කියන්නේ tell me which tire went flat. right? ඔයාලට තේරෙන්න ඕන මොකද්ද මේකේ වෙන්නේ කියලා. ළමයි දෙන්නෙක් ප්‍රොෆෙසර්ට බොරු කියලා එන්ජොයි කරන්න පාටි එකකට ගිහලා එක්සෑම් ලියන්න නැතුව ප්‍රොෆෙසර්ගෙන් තව දවසක් ඉල්ලනවා ස්ටඩි කරන්න. ප්‍රොෆෙසර් මොකද්ද කරන්නේ? හා හරි එන්නකෝ දවසක් දෙන්නම් කියලා. ඒ දෙන්නව සෙපරේට් රූම්ස් දෙකක තියලා එක්සෑම් එක ලියන්න වාඩි කරවනවා. පළවෙනි ප්‍රශ්නේ කියන්නේ ඇටම් එකේ කන්ටෙන්ට්ස් එක්ස්ප්ලেইন කරන්න කියලා. එයාලා හිතනවා ලේසි දැන් මොකද මෙලා හොඳට පාඩම් කරානේ. ලිව්වා. ඊළඟ ප්‍රශ්නේ අහනවා මොන ටයර් එකේද ප්‍රශ්නේ උනේ කියලා. එතකොට එතනින් ඒ දෙන බොරු කියනවා නම් අහු වෙනවා. right 2017 A level මේකේ නම් දෙවෙනි ප්‍රශ්නේ තියෙන්නේ correct form of the pronoun. තුන්වෙනි ප්‍රශ්නේ තමයි correct form of the verb තියෙන්නේ. මම ප්‍රශ්න දෙකම මේකට දැම්මා. හරි. පැත්තෙන් මම දීලා තියෙනවා pronoun chart එකත් ඔයාලට බලා ගන්න පුළුවන්. අපි දැන් කියවලා බලමු ටක් ගාලා මේක හරිම ලේසි. During a doctor's house visit, the wife went on talking non-stop while the doctor was examining sick husband. එතකොට ඇයගේ sick husband කියලානේ අපි කියන්නේ. එහෙනම් possessive adjective එකක් එන්න ඕනේ. එහෙනම් මොකක්ද එන්න ඕනේ? Her sick husband, right? Finally, the doctor prescribed some sleeping pills. The wife asked කියලා inverted commas ඇතුළේ තියෙනවා යම්කිසි දෙයක්. මොකද්ද? When do I give him the sleeping pills? When do I, right? When do I give him the sleeping pills? The wife asked. The doctor said කියලා inverted commas ඇතුළේ තව quote එකක් තියෙනවා. They are not for he. ඒතර for කියලා කියන්නේ සඳහා. එහෙනම් for කියන එකට පස්සේ එන්න ඕනේ මොකද්ද? කර්මය නේද? object එක එන්න ඕනේ. එහෙනම් he වල objective pronoun එක මොකද්ද? Not for him. They are for you, the doctor said. Right? It is husband who needs the rest. It is husband කියන්නේ noun එක. ඊට ඉස්සරහින් තියෙන මොකද්ද? adjective එක. It is possessive adjective එක. It is your husband who needs the rest. ඔයාගේ husband තමයි විවේකයේ ඕනේ. ඒ නිසා ඔයා sleeping pills ගන්න. ඒක තමයි කියලා තියෙන්නේ. right.
ඔන්න තියෙනවා ද අපේ මාතෘකාව correct form of the verb. ඒක තියෙන්නේ 2017 paper එකේ 3 වෙනි ප්‍රශ්නේ. Right. Two schoolboys were arguing over something one day. So this is again regarding a past incident. Suddenly they started මම ඔයාලට කියලා තියෙනවා started discussed ඔය වගේ past tense ed එක ආපු verbs වලට පස්සේ අපි මොකද්ද කරන්නේ? ඔව් අපි ing පාවිච්චි කරනවා. They started hitting නැත්නම් they started to hit කියන්නත් පුළුවන්. They started hitting each other. අපි මේක gerund එකක් කියලා කියන්නේ. Right. ඊළඟට පටන් ගැන්මෙදිම then a third boy came rushing towards them to stop their fight. ඒක දැකලා කියලානේ කියන්නේ නම් seeing them, right? Seeing them. ඒ කියන්නේ මෙතනදී අපි seeing කියලා පාවිච්චි කරන්න හේතුව තමයි අපි actions දෙකක් එකම වෙලාවෙදි සිදු වෙනවා නම් සහ එකම මනුස්සයා නම් දෙකම කරන්නේ අපි ing කියන එක use කරනවා පළවෙනි action එකට, right? Seeing them, a third boy came rushing towards them to stop their fight. Third boy තමයි දුවගෙන එන්නේ. එයාම තමයි එයාලව දකින්නේ. Seeing, rushing කියන දෙකම එකම මනුස්සයා කරන්නේ. ඒ නිසා first verb එක අපි ing form එකෙන් තියනවා. ඒක තමයි rule එක. As he near them. දැන් ඔයා දන්නවා මේක past incident එකක් කියලා. එහෙනම් go කියන එකේ past tense එක එන්නේ as he went near them, he heard the boy, the second boy, and there is a saying. He heard the boy telling the second boy, heard, right? Heard the boy telling the second boy. දැන් මොකක්ද අර inverted commas එකේ තියෙන එයා කියපු දේ. With one hard slap, I take out all your 64 teeth. I will take out. මම එක පාරයි ගහන්නේ දත් 64ම මම විසි වෙන්න දෙනවා. අර එහෙම අපි කියන්නේ අන්න ඒ වගේ. will take. එතකොට මෙයා ඉස්සරහට කරන දෙයක් නේ කියන්නේ. ඒ නිසා අපි එතෙන්ට future tense එක use කරනවා. The third boy at what he said. The third boy at what he said and asked the first boy. The third boy was shocked at what he said and asked the first boy. දැන් ඔන්න පළවෙනි boy ගෙන් අහන part එක තමයි ඔය inverted commas වල දාලා තියෙන්නේ. What the hell? ඔයාලට තේරෙනවා අර question mark එකක් නේ තියෙන්නේ. එහෙනම් what the hell be verb එකක් එන්න ඕන. Are you talking about? What the hell are you talking about? Where in the world you find a person with 64 teeth? Where in the world do you find a person with 64 teeth? මොනවාද මේ කියවන්නේ? මොන ලෝකෙද දත් 64ක් තියෙන මිනිස්සෙක් ඉන්නේ? To this the first boy replied, I knew you would interfere in our matter. That's why I included yours as well. මන් දන්නවා ඔයාත් මේකට මැදිහත් වෙනවා කියලා. ඒ නිසා මම ඔයාගේ දත් ටිකත් මේකට එකතු කළා තමයි 32යි 64ක් ගැන කිව්වේ. හරි. එතකොට ඔයා බලන්න මෙන්න මේකේ ඔයාට පේනවා මේක past scenario එකක්. වෙච්ච දෙයක් ගැන අපි කතා කරන්නේ. එතකොට අර started after started ඒ වගේ වචන වලින් පස්සේ අපි අර gerund එකක් කියලා කියන ing form එකෙන් තියෙනවා. ඒතර ඔයා ඒක ඉගෙන ගන්න. සහ එකම වෙලාවේ එකම මනුස්සයා ක්‍රියාවන් දෙකක් කරනවා නම් අර පළවෙනි ක්‍රියාවට අපි ing form එකකින් තියෙනවා. අනේ rule එකත් මම ඔයාලට කියලා දුන්නා. right? ඊළඟට අර inverted commas ඇතුළේ තියෙන දේවල් ඒව සාමාන්‍යයෙන් වෙනස්ම විදිහකට යන්නේ. ඒ කියන දේ තමයි අපි එතන පෙන්වන්න ඕනේ, right? එතකොට I will take out all your 64 teeth. මම ඉස්සරහට කරන්න ඉන්න දෙයක් නිසා තමයි will කියලා අපි දැම්මේ. I knew you would interfere කියලා කියන්නේ මම දැනගෙන හිටියේ ඔයා මේකට මැදිහත් වෙනවා කියලා නේද? දැනගෙන හිටියේ කියන එකනේ. දැනගෙන හිටියේ නම් would interfere, right? Would interfere. ඒ විදිහට වෙනස් වෙනවා, right? Thus the heart.
right. මේකේ තුන්වෙනි ප්‍රශ්න තමයි තිබුණේ correct form of the verb. අපි බලමු. An old man who lived in Bandarawela. Again, it's past tense, right? Lived in Bandarawela to dig up his potato garden last year. Last year එකේ මොකද්ද? Wanted. අනිවාර්යෙන් එතනනේ wanted to dig up his potato garden. But it was very hard work. His only son who helped him was in prison and he couldn't afford an attorney to get him out. Okay. So මෙතන කියන්නේ දැන් එයාට සන් කෙනෙක් හිටියා කලින් එයාට උදව් කරලා තිබිලා තියෙන්නේ මේ son හැබැයි දැන් in prison was in prison එහෙනම් අපි කියනවනේ who කලින් උදව් කරලා තිබුණා එහෙනම් who had helped him right was in prison and he couldn't afford an attorney to get him out. The old man wrote the following letter to his son and told about his situation. එතන මෙයාට මේ තාත්තට බැරි වුණා පුතාව බේර ගන්න. ඉතින් ඒක නිසා පුතාට ලියනවා ලියුමක්. Dear son. දැන් මේ ලියන ලියුම තියෙන්නේ. I'm feeling pretty bad because it like I won't be able to plant my potato garden this year because it looks like right දැන් එයා දැන් කියන්නේ I am feeling pretty bad මම මේ මොහොතේ තමයි ලියන්නේ. එතකොට it looks like I won't be able to plant my potato garden this year. I hate to miss cultivate the garden. I hate to miss cultivating the garden because your mother always loves planting time. I'm just getting too old to be digging up a garden plot. I know you help me if you weren't in prison. ඔයා prison එකේ හිටියේ නැත්තම් ඔයා මට උදව් කරනවා කියලා මම දන්නවා. එතකොට මේක conditional sentence. If you were not in the prison. එහෙනම් I know you would help. Past tense නම් අපි ලියන්නේ කොහොමද? would. Yeah. I know you would help, right? හරි. ඊළඟට දැන් Shortly, the old man received this telegram. For heaven's sake, Dad, never the garden. දැන් මෙයා කියන කියමනක් නේ මේ පුතා ලියලා එවන දෙයක්. එතකොට never dig the garden. command එකක් දෙන්නේ. තාත්තේ පොළව නම් හාරන්න එපා. garden එක නම් හාරන්න එපා. That's where I buried the guns. මම එතන තමයි තුවක්කු ටික වැළලුවේ. Once I return home, මං ගෙදර ආවට පස්සේ I will hide them somewhere else. මම ගෙදර ආවට පස්සේ මම ඒක කරන්නම්. ආවට පස්සේනේ කරන්නේ. එතකොට ඒක will hide. At about 4 a.m. the next morning, a dozen of police officers showed up and dug up the entire garden. However, no gun was found. ඊළඟ දවසේ police officers ලැවිලා මුළු වත්තම හැරුවා. හැබැයි කිසිම දෙයක් හොයාගන්න බැරි වුණා. Confused, the old man wrote another note telling his son what just and asked him what to do next. එයා පුතාට ලිව්වා දැන් මොකද උනේ? What had just happened and asked him what to do next. දැන් මොකද්ද උනේ? මේ මොකද්ද උනේ? and මං ඊළඟට මොකද්ද කරන්න ඕනි කියලා පුතාට ලියලා යවුවා. His son's reply was, go ahead and plant your potatoes, Dad. It's the best I could do for you from here. At the moment, a hard time here and everything will be fine soon. At the moment, I have a hard time. Usually මට මේ වෙලාවේ මට අමාරු කාලයක් තියෙනවා. ඒතර මෙයාට අර තාත්තට පොළව හාරන්න උදව් කරන්න බැරි නිසා මෙයා මේ ටෙලිග්‍රෑම් එකේ ලියලා එවනවා මේ පොළව නම් හාරන්න එපා. ගන්ස් වලලා තියෙන මේ වලලා තියෙන්නේ ඒකි කියලා. ඉතින් ඒක දැකපු පොලිස්මන්ලා ඊළඟ දවසේ උදේම ඇවිල්ලා ඒ ගන්ස් සර්ච් කරනවා. හැබැයි ඒ පොළව හැරෙනවානේ. ඉතින් ඉබේම තාත්තට ඕන දේ සිද්ධ වෙනවා. ඒ වගේ එකක් තමයි මෙතන කතා වෙන්නේ. right 2019 හැරක් බලමු කොහොමද මේක කරන්න කියලා. One day while two friends Kavindu and Savindu on one day කියලා පටන් ගන්න. එතකොට මේ
එක්තරා වෙච්ච සිදුවීමක් ගැනයි කතා කරන්නේ. Kavindu and Savindu through a valley at one stage in their journey. They had an argument. ඔන්න අපි ආවා verb එකක් තියෙන තැනකට. They had an argument කියන්නේ එයාලා අතර argument එකක් ගියා. විතර මේක past tense එකේ ලියලා තියෙන්නේ. එහෙනම් they had an argument කොහොමද මොන වෙලාවෙද argument එකක් වෙලා තියෙන්නේ? එයාලා ඇවිදගෙන ගිහිල්ලා එක stage එකකදී. එහෙනම් one day while two friends Kavindu and Savindu were walking through a valley, at one stage in their journey they had an argument and Kavindu slapped Savindu in the face. එතකොට argument එකක් වෙලා තියෙනවා. Kavindu ගහලා තියෙනවා Savinduට. එතකොට මේක වෙන්න කලින් එයාලා ඇවිද තමයි හිටියේ. කියන්නේ වැලි එක ඇවිදිමින් තමයි ඉඳලා තියෙන්නේ. නම් they were walking, right? හරි. Savindu was hurt. But without anything, he wrote in the sand, right? Savindu was hurt. එතන Savindu was hurt කිව්වම ඔයාලට තේරෙන්න ඕනේ එතන past tense වලින් තමයි ඒ sentence එක පටන් ගන්න තියෙන්නේ. Without saying anything. මුකුත් කියන්නේ නැතුව he wrote in the sand. Without saying anything, he wrote in the sand. Near the bank of the river, today Kavindu slapped me in the face. Right? ඊළඟ part එක. They kept on walking until they kept on walking. එයාලා ඇවිදිමින් හිටියා until they a suitable place to rest. එයාලට තරක් හම්බෙනකම්. Until they found a suitable place to rest. And they decided a wash there. They decided to have or the decided ed වලින් පස්සේ අපි එන්නේ මොකද? to plus infinitive එක. So they decided to have a wash there. Savindu got stuck in the mud of the river and started drowning. But immediately he by Kavindu කියන්නේ එතන passive ගිහිලා තියෙන. එහෙනම් එයාව කවුද? Kavindu විසින් බේරගත්තා කියලානේ කියන්නේ he was saved by Kavindu. After saving from his shock. After Savindu from his shock. Savindu එයාට වෙච්ච shock එකෙන් recover වුණාට පස්සේ කියලා කියන්න. After Savindu had recovered from his shock, he wrote on a rock. He wrote on a rock කියන්නේ වෙච්ච past incident එක. ඒ past incident එක වෙන්න කලින් වෙච්ච දේ. අපි කියන්නේ කොහොමද? Had recovered. Right? Then Kavindu asked him, after I hurt you, you wrote in the sand, and now you are writing on a rock. Why? Savindu replied, on reply කරන එක තියෙන්නේ inverted commas ඇතුලේ. දැන් මේ inverted commas ඇතුලේ තියෙන ඊළඟ blanks දෙක අපි fill කරන්න ඕනේ. එයා කියන දෙයක් විදියට. My dear friend, remember that. අපි එහෙම ලියන්නේ එක comma ඒ කියන්නේ ඒක අපි කියන දෙයක් නේ. එතකොට අපි ඒක කියන්නේ simple present tense එකනේ. My dear friend, remember that when someone hurts us. Someone කියලානේ තියෙන්නේ. Someone කියන්නේ it's singular, right? When someone hurts us, we should write it down in sand where winds of forgiveness can erase it away. But when someone does something good for us, we must engrave it in stone where no wind can ever erase it. එතන මෙයා කියනවා කවුරු හරි අපිට hurt කරොත් අපි යාට forgive කරන්න ඕනේ. අපි යාට සමාව දෙන්න ඕනේ. ඒකයි මම ඒක වැලි වල ලියුවේ. ඒක ඉක්මනට මැකෙනවනේ. හැබැයි කවුරු හරි අපිට හොඳ දෙයක් කරොත් අපි ඒක අර ගලක ලිව්වා වගේ ගලේ කෙටු අකුරක් වගේ ඒක අර everlasting impact එකක් තියෙන විදිහට අපි මතක තියාගන්න ඕනි කියලා කියනවා. 2022 Daniel is a famous mechanic in the city garage and he in this place for more than 20 years. For more than 20 years. ඒ කියන්නේ අවුරුදු 20කට වැඩි දැන් එයා මෙතන වැඩ කරන්න අරගෙන. එතකොට
something that happened in the past and it still continues නම් අපි ඒක use කරන්නේ මොකද්ද? Present perfect continuous. So he has been working in this place for more than 20 years. So he most of the customers by their names and profession. අවුරුදු 20කට වඩා වැඩ කරන හින්දා එයා දන්නවා හැම කෙනෙක්ගේම නම් වලින් සහ ඒගොල්ලෝ කරන රැකියාව වලින්. එතකොට ඒක regular normal thing එකක් නේ. එතකොට ඒක අපි ලියන්න ඕනේ simple present වලින් නේද? present අපි facts නැත්නම් regular situation එකක් නේ අපි එතන දෙන්නේ. එහෙනම් so he knows he නිසා knows s එකක් අපි add කරන්න ඕනේ singular. one day ඔන්න පටන් ගන්නවා past incident එකක් ගැන කියන්න. ඔයාලට තේරෙන්න ඕන දැන් මෙච්චර දුරට මේක කරන් යනකොට අර ඒ වගේ අපිට තැන් තියෙනවා අපිට note down කරගන්න. හරි. දැන් මේ පටන් ගන්න past incident එකක් ගැන කියන්න. ඒ විදිහට. one day කියන්නේ එකමත් එක දවසකනේ right. while he කියන්නේ අතරතුරදී. ඒතර මොකක් හරි දෙයක් එයා කලින් වෙච්ච දෙයක් ගැන කියන්නේ. හැබැයි මොකක් හරි දෙයක් කරන අතරතුරදී කියලා කියන්නේ. while he remove valves from a car's engine, he saw a famous heart surgeon. එයා මොකක් හරි කර ඉන්න අතරතුරදී එහෙනම් while he was removing valves from a car's engine, he saw a famous heart surgeon in the town waiting for the service manager. Service manager එකක් බලන් ඉන්න heart surgeon කෙනෙක් දැක්කා. Right? Daniel thought that he talked to the doctor. And Daniel ට හිතුණා මෙයාට කතා කරන්න. ඒත් ඔයාට පුළුවන් මෙතෙන්ට ඕනම model verbs use කරන්න. That he would talk, he should talk. නැත්නම් අපිට he must talk. ඒ වගේ ඔයාට ඕන model verb එකක් එතෙන්ට use කරන්න පුළුවන්. Daniel ට හිතුණා එයාට කතා කරන්න ඕනේ කියලා. Right? Somewhat loudmouth Daniel shouted across the garage. දැන් ඔන්න shouted එයා කෑ ගහලා කිව්වේ මොකද්ද කියන එක තමයි ඊට පස්සේ තියෙන්නේ. Inverted commas ඇතුලේ. Hey doctor, is that you? Over here for a minute. Come over here for a minute. එන්න කියලානේ කියන්නේ. ඒතර අපි එතන ලියනවා command එකනේ. base verb එක. Come over here for a minute. මෙහෙන චුට්ටකට. A bit surprised, the famous surgeon walked over to where Daniel was working. දැන් මේ surgeon ටිකක් surprise වුණා. එයා ගියා Daniel ඉන්න තැනට. In a loud voice that all could hear, Daniel asked. ඒකට Daniel ඇහුවා කියලා අපි ලියන්නේ. මොකක්ද ඇහලා තියෙන්නේ? අහපු එක තමයි inverted commas එකේ දිගටම තියෙන්නේ. ඊළඟ 8 9 කියන blanks දෙක fill වෙන්න ඕනේ. අහපු දෙයක්. දැන් මේ කවුරු හරි මේ Daniel කියන දෙයක් තමයි මේ තියෙන inverted commas ඇතුලේ. So Mr. Fancy Doctor, look at me. I too perform a similar job just like you. Take valves out and put in new parts, and when the job do, the car runs smoothly. Anna balan. When the job do, the car runs smoothly. මෙයාට කියන්න මොකද්ද? වැඩේ ඉවර වුණාම කාර් එක හොඳට වැඩ කරනවා. ඔයාලට ඒක තේරෙනවද? මෙතන යන්නේ passive voice. I job. job එක උක්ත වෙලානේ. ඒ කියන්නේ මෙතන මොකද්ද වෙලා තියෙන්නේ? කර්මයක් උක්ත වෙලා කියන්නේ මේක passive voice යන්නේ. When the job is done. නේද? When the job is done, the car runs smoothly. job එක ඉවර වුණාට පස්සේ කාර් එක හොඳට වැඩ. How is that you a lot when you and I are basically doing the same thing. අපි දෙන්නම කරන්නේ එකම දේ නම් කොහොමද ඔයා වැඩිපුර charge කරන්නේ? How is it that you charge a lot? Right? To this the doctor shook his head and replied in a soft voice. දැන් ඔන්න doctor ගේ reply එක again. So blank එකටත් එන්න ඕනේ යා කියන දේ. Try your work with the engine running. and try verb එකක් තියෙනවා base verb එකක් try නැත්නම් command එකක් තියෙනවා try your work with the engine running. try base verb එක තියෙන්නේ. the base verb එකට පස්සේ එන්න ඕනේ මොකද්ද? try doing නැත්නම් try to do your work. right?
ඔය දෙකෙන් එකක්. try doing එහෙම නැත්නම් try to do your work with the engine running. Right, 2023. There was a popular yoga center located in a calm and quiet place in the countryside. And there was a popular yoga center located. Past tense එකෙන් තියෙන්නේ. දැන් වෙච්ච දෙයක් ගැනයි අපි කතා කරන්න යන්නේ. One day දැන් ඔයා දන්නවා one day කියලා පටන් ගත්තා. මේ එකමත් එක කාලයක දෙයක් ගැන කියන්නේ past tense. One day, 4 intimate friends meditation in this center. එතකොට එක දවසක මේගොල්ලෝ මොකද්ද meditation කියන්නේ මොනවාද meditation ඉගෙන ගත්තා. study කියන එකනේ වරහණත්ලා තියෙන්නේ. භාවනාව ඉගෙන ගනිමින් හිටියා in this center agreed to observe 7 days in silence. එහෙනම් මෙයාලා ඉගෙන ගනිමින් හිටපු මෙයාලා කියලානේ අපි කියනවනේ නේද? Friends studying meditation in this center agreed to observe 7 days in silence. ඉගෙන ගනිමින් හිටපු අය agree වුණා. හරිනේ? we දැන් ඔයාලා බලන්න inverted commas ඇතුලේ එක්කෙනෙක් කියන දෙයක් තියෙනවා. We should start this at an auspicious time. අපි මේක පටන් ගන්න ඕන නැකත් වෙලාවකට. We should start this. All agreed and the arrangements make in advance. Arrangements කියන එක තමයි උක්ත වෙලා තියෙන්නේ. එහෙනම් මේක passive නේ. කර්මයක්නේ උක්ත වෙලා තියෙන්නේ. එහෙනම් arrangements were made in advance to continue the program successfully. On the first day of the program, all were silent. However, when the night came and the oil lamps were growing dim, one of the friends shouting at a servant. එක යාළුවෙක් කෑ ගහන්න ගත්තනේ. couldn't help shouting at a servant. not help කියන එක couldn't help. දැන් උඩ කියන දෙයක් තියෙනවා. those lamps immediately. දැන් මේ command එකක් නේ දෙන්නේ. එහෙනම් fix those lamps immediately. they to burn out. එයාලා පිච්චෙන්නයි යන්නේ. they are going to burn out. The second friend was surprised to hear the first one talking. පළවෙනි කෙනා කතා කරනවා දකින්නකොට දෙවෙනි යාළුවා surprise වුණා. එයා කියන දෙයක් ඊළඟට inverted commas එක තියෙනවා. We are not supposed ed තියෙන්නේ. එහෙනම් 2 plus infinitive supposed to talk. He remarked. ආයි තියෙනවා තුන්වෙනි අහන එක inverted commas ඇතුලේ. You two be stupid. be verb එකක් අපිට දාන්න තියෙන්නේ. You two are stupid. Why did you talk? ඔයාලා දෙන්නට පිස්සු. ඇයි කතා කරන්න ගත්තේ? I am the only one who has not talked, concluded the fourth friend. හරි. ඔයාලට මෙතනනුත් පේන්නේ නැති. දැන් ඔයා දන්නවා මේකේ අපි use කරන tricks ටික. මේ වගේ inverted commas තියෙනවා නම් අපි මොකද්ද කරන්නේ? අපි දාන්නේ මෙන්න මේ වගේ base verbs, commands නේද? ඊළඟට මොකක් හරි past tense incident එකක් වුණත් ඒ incident එක වෙන්න කලින් වෙච්ච දෙයක් නම් අපි කරන්නේ ඒකට අදාළව අපි continuous tense එක. නැත්නම් past perfect continuous එක. ඒ වගේ අපි use කරන්න වෙන තැන් තියෙනවා. right? ඊළඟට අපිට කර්මයක් උක්ත වෙන තැනක් දැක්කම අපි දන්නවා ඒක අනිවාර්යෙන් යන්නේ passive form එකකින් කියලා. හරි නේද? Last question එක 2024. Jack Ma is the richest man in China and founder of Alibaba, the massive e-commerce company. එනනම් මේ Jack Ma ගැන තමයි කියවෙන්නේ. Despite failing college entrance exams twice and being rejected from many jobs, Ma by the internet during a trip to the US. By the internet කිව්වම ඔයාලට තේරෙනවා මෙතන passive voice යන්න ඕනේ. එහෙනම් Jack Ma was inspired. ඒක definite, right? ඒක ඔයාලට හොඳටම තේරෙනවා. by the internet කියලා තියෙනවා. එහෙනම් ඒක passive යන්නේ.
past tense එකක් නිසා අපි was inspired, right? And founded Alibaba in 1999. The company had a huge success in 2014. Ma enormously wealthy. Company එකට ලොකු success එකක් ලොකු success එකක් හම්බුණා 2014 දී. ඒකෙන් මා wealthy වුණා, ධනවත් වුණා. එහෙනම් making Ma enormously wealthy. Jack Ma now අන්න now කියලා තියෙනවා නම් මොකද අපි දාන be verb එක Jack Ma කියන්නේ singular නේ එහෙනම් අර he කියන එක වෙනවා අර he වගේනේ Jack Ma කිව්වම එහෙනම් Jack Ma is he is වගේ right Jack Ma is now a well known figure all over the world. In China he officially holds the title of the richest individual. He 7.8% share in Alibaba. He possess යාට තියනවා කියලානේ අපි කියනද ඒක regular thing එකක් නේ he possesses I possesses කියන්නේ he කියන්නේ singular නිසා හරිනේ ඒක වචන හින්දා ඊළඟට during his teenage years he interacted with foreign tourists interacted ඒක තමයි verb එක එහෙනම් ඒකට පස්සේ මොකක් හරි verb එකක් කරන අපි ලියන්නේ කොහමද to plus infinitive මේක දැන් වල හොඳටම පුරුදුයි මේ 2015 ඉඳන් 24 වෙනකන් දිගටම ඔයක තිබුණා නේද එහෙනම් he interacted with foreign tourists to improve his English. Later he earned a degree in English. After his degree in English Jack Ma his career as an educator again English degree එක ඉවර වුණාට පස්සේ Jack Ma මේක පටන් ගත්තා කියලා කියනවා after completing his degree in English, Jack Ma started his career as an educator. Growing up in communist China, he faced numerous job rejections before achieving success with Alibaba. Jack Ma's life story asks the importance of perseverance, self-confidence, and the ability to turn setbacks into opportunities. Jack Ma's life story එකෙන් අපිට හම්බෙන දේ නේ එහෙනම් ඒක teach කියන එක අපි ඒක දාන්න ඕනේ මොකද්ද? Simple present tense නේ. Jack Ma's life story teaches us. අපි normal thing නේ අපි දැන් කතා කර අපි දැන් ඒක එයාගෙන් අපිට හම්බෙන උගත් පාඩමනේ. එතකොට ඒක අපි ලියන්න ඕනේ සාමාන්‍ය නේද? Simple present වලින්. His remarkable journey reminds us that even an ordinary individual achieve extraordinary success. ඒ කියන්නේ සාමාන්‍ය මනුස්සයෙකුට extraordinary success එකක් හම්බෙන්න පුළුවන් කියලා කියනවා. මොකද can achieve individual can achieve extraordinary success. Right? මම හිතනවා 15 වෙනිදා 24 වෙනකම් මේ කරපු ප්‍රශ්න ටිකෙන් ඔයාලට correct form of the verb තෝරන්න අවශ්‍ය normal ඒ දැනුම ඔයාට හම්බුණා කියලා ඔයාලට තේරෙනවා එක වගේම දේවල් ටිකක් තමයි මෙතන කරකෙන්නේ. ඒතර ඔයාලා පුංචි පුංචි tricks ටික අඳුනගත්තා නම් මම හිතනවා ඔයාලට වැඩේ ලේසි වෙයි කියලා.